වසර ගණනාවකට පෙර තායිලන්තයේ එක්තරා පන්සලක විශාල මැටි බුදු පිළිමයක් තිබුණා. එය පෙනුමෙන් ඉතාමත් සාමාන්‍යයි, පැරණි. ඒ වගේම තැනින් තැන ඉරිතලී තිබුණා. දශක ගණනාවක් තිස්සේ මිනිස්සු ඒ පිළිමය පහු කරගෙන ගියේ එය හුදෙක් වටිනාකමක් නැති මැටි පිළිමයක් ලෙස සැලකමි. කිසිවෙක් එහි විශේෂත්වයක් දුටුවේ නැහැ. දිනක් මේ පිළිමය වෙනත් ස්ථානයකට මාරු කරන්න උත්සාහ කරද්දී ඒක වැරදීමකින් බිම වැදිලා විශාල ඉරිතලීමක් සිද්ධ වුණා. එතන සිටි භික්ෂූන් වහන්සේලා බියටපත් වුණා. ඒ හිමි නමකට මේ ඉරිතලීම තුළ නමුතු ආලෝකයක් පෙනුණා. උන්වහන්සේ කුඩා ආයුධයකින් මේ මැටි තට්ටුව මදක් ඉවත් කරලා බැලුවා. පුදුමයක්. ඒ මැටි තට්ටුව යටින් තිබුණේ රත්තරන්. මුළු පිළිමයම තිබුණු මැටි තට්ටුව ඉවත් කළ පසු ලෝකයේ තියෙන විශාලම රත්තරන් බුදු පිළිමය එතනින් මතුවුණා. වසර 100 ගණනකට පෙර සතරන්ගෙන් ආරක්ෂා කරගන්න එදා හිටිය මිනිස්සු මේ රත්තරන් පිළිමය මැටි වලින් වසා තිබුණා. කාලයක් සමග මිනිස්සුන්ට අපිල තිබුණු රත්තරන් ගැන අමතක වෙලා ඔවුන් මේ සාමාන්‍ය මැටි පිළිමයක් ලෙස විශ්වාස කරන්න පටන් ගත්තා. අපේ ජීවිතත් හරියට මේ පිළිම වගේ. අපි ඉපදෙනකොට රත්තරන් වගේ වටින ගුණාංග දක්ෂතා හැකියාවන් එක්ක ඉපදෙනවා. ඒත් ලෝකයේ වෙන විවේචන පරාජයන් බිය කියන මැටි තට්ටු වලින් අපි අපේ අතුලාන්තය වසා ගන්නවා. අන්තිමට අපි විශ්වාස කරන්න පටන් ගන්නවා අපි වැඩකට නැති මැටි පිළිම කියලා. අද ඔබේට පීඩනයකින් නම් මතක තියාගන්න. ඒ පීඩනය නිසා ඔබේ ජීවිතය තියෙන විතලයෙන් තුලින් තමයි ඔබේ අතුලාන්තයේ තියෙන රත්තරන් ලෝකයෙන් පේන්න පටන් ගන්න. ඔබ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඔබේ මැටි තට්ටුව යටින් මහා වටිනාකමක් සැඟ වෙලා තියෙනවා. ඒ ලෝකයට පෙනෙන්න බය වෙන්න එපා.